ඔයාලා දන්නවද කරාතේ දෝ කියන එකේ සැබෑරු කරා කියලා කියන්නේ හිස් බව, තේ කියලා කියන්නේ අත, දෝ කියලා කියන්නේ වේ, එහෙම නැත්නම් මාර්ගය කියන අරුම. හිස් බව කියලා කියන්නේ හරියට බුද්දිසම් වල තියෙන ශුන්‍යත්වය, නැතිකම, නිර්වාණය වගේ සංකීර්ණ අදහසක්. මිනිස්සු නිකන් ජීවිතේ ජීවත් වෙද්දී කරනවා ගොඩාක් වැරදි. බුද්දිසම් වල අගති 4ක් ගැන උගන්වනවා. 4 අගති. මෙන්න මේ වගේ මිනිස්සු ජීවත් වෙද්දී ගොඩාක් වැරදි කරනවා. මිනිස්සු වෛරයෙන් පිරීලා, ක්‍රෝධයෙන් පිරීලා, ඊර්ෂ්‍යාවෙන් පිරීලා, කුහකකම් වලින් පිරීලා, එහෙම නැත්නම් තාවතාව කවරි වට්ටන්න හිතාගෙන ඉන්නවා, තව කාට හරි රිද්දන්න හිතන් ඉන්නවා. මෙන්න මේ වගේ වෛරී, ක්‍රෝධී සිතුවිලි වල ගොඩාකින් පිරීලා ඉන්නේ ගොඩක්. මෙන්න මේ පුරවගත්ත එක නැති කරන එක තමයි හිස් බව කියලා කියන්නේ. මේක කරා කියන එක ඇතුලේ ආයුධ, නිර්ආයුධ කියන අර්ථයට සාපේක්ෂව ඒක යටි අරමුණ මෙන්ටලි ඒ පුද්ගලයා හිස් වෙන්න ඕන කියන අර්ථයම තමයි. තේ කියලා කියන්නේ අත. මනස හිස් කරගත්තා. අතත් හිස් කරගත්තා. මොකද අතේ කොහොම කිසිම ආයුධයක් නැහැ. නිරායුධ පුද්ගලයෙක්, මනස නිදහස් පුද්ගලයෙක් කොහොමද යන්නේ? මෙන්න මේ කරා තේ කියන අදහස දෝ කියන එකත් එක්ක එකහුව වෙනවා. දෝ කියලා කියන්නේ මාර්ගය හෙවත් හිස් අතින් යන මාර්ගය. එතකොට මේකේ කාරණා දෙකක් කියවෙනවා. එකක් මනස නිදහස් කියන එක කියවෙනවා. දෙවෙනියටම නිරායුධ කියන එකක් කියවෙනවා. හිස් අතකින්, හිස් වෙච්ච හිතකින් මාර්ගය කියන කරාතේ දෝ වෙනවනේ. මේක නිකන් භාවනාවක් වගේ එකකට. මොකද හේතුව බුද්දිසම් වල තියෙන ස්පිරිචුවල් ෆීලිං එකත් මේක ඇතුලේ චුට්ටක් තියෙනවා. අපි කරාටේ කරන ක්‍රීඩකයෙක් සාමාන්‍යයෙන් හදවතිනුත් පිරිසිදු වෙන්න ඕන. ඒ වගේම අතිනුත් පිරිසිදු වෙන්න ඕන. හිස් කියන අරමුණ ඔළුව ඇතුලේ තියාගන්න. අපි පුරවලම නෙමේ, අපි කරන්නේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහකකම ඔය වගේ දේවල් ඔක්කොම එළියට දාන ගමන් ඉගෙන ගන්න. ඒක ඇතුලේ ළමයි වෛර කරන්නේ නැහැ. එක්කෙනා සහයෝගයෙන් සටන් කරලා ඒ සටන ඉවරනට පස්සේ මේ වෛර කරන්නේ නැහැ, ක්‍රෝධ කරන්නේ නැහැ. තමන්ට වැඩිය වැඩිමල් කෙනෙක්, තමන්ට වැඩිය දැනුමින් වැඩි කෙනෙක් එක්ක වුණත් ඔවුන්ගේ දැනුම බෙදා ගන්න කැමති වෙනවා. මොකද හිස් නිසා ඔවුන් අතර තරංගයක් නෑ ලොකුවට. ඔවුන්ගේ තරංගයේ තියෙන දැනුම තමන්ගේ තියෙන දැනුම වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයක් පමණයි. කරාතේ දෝ කියන මාර්ගය ඇත්තටම දාර්ශනික ඒක හරියට ආගමක් වගේ, නිකන් අපි ආගමක් අදහනවා වගේ ලොකු හැඟීමක් තියෙනවා. මං හිතන්නේ ඒක ඕන. මොකද වර්තමාන සමාජයේදී මිනිස්සු ගොඩාක් පිරිහිලා ඉන්නේ. ප්‍රශ්න ගොඩාක් පොළුවේ. ප්‍රෙෂර්ස් ගොඩාක් පොළුවේ. ඒ අතර වෛර, ක්‍රෝධ, සිතුවිලි තව කෙනෙක්ව කපන්න, තව කෙනෙක්ව වටන්න, තව කෙනෙක්ට රිද්දන්න, තව කෙනෙක්ව අතික්‍රමණය කරන්න වගේ කාරණා ගොඩාක් පොළුවේ තියන්නේ. මේවත් එක්ක ජීවිතේ මිනිස්සු යද්දී මිනිස්සු ඉර වෙනවා. මිනිස්සු මනසින් වැටෙනවා. හිස් බව කියන එක නෑ මිනිස්සු. මම හිතන්නේ අර බුද්දිසම් වල කියන ශූන්‍යත්වය, හිස් බව, නිර්වාණය කියන ඒ සංකීර්ණ අරමුණට මේ කරාතේ දෝ කියන පාර එක්තරා මාවතක්. මේක චුටි ආරම්භයක් ඒ වගේ තැනකට යන්න. මොකද අපි ගහමරා ගත්තට, ෆයිට් කරාට, මේක තුනේ සටන් කරාට කවදාක්වත් කාවුරුත් කෙරෙහි වෛරයක් හටගන්න මිනිස්සු නෙමෙයි. අපි එහෙම හිතන මිනිස්සු නෙමෙයි. ලෝකෙ වෙනස් දැන්. ඒකට එහෙම බහුතරය හිතන්නේ නැහැ. කොහොම වුණත් මම හිතනවා කරාතේ දෝ කියන්නේ ස්පිරිචුවල් මාර්ගයක්. ඒක නිදහසේ යන්න ඕන ගමනක්. ඒ නිදහසේ යන ගමනට මනස, හිත, අත මේ සියලුම දේවල් හිස් බවින් යන්න ඕන. යෝජනා කරනවා හිස් බව කියන එක ඇත්තටම තේරුම් ගන්න. හිස් කියලා කියන්නේ මනසිනුත් අතිනුත් හිස් කියන නිදහස් අරමුණයි.